ආයුබෝවන් සුබ දවසක් වේවා සියලුම දෙනාට. ඉතින් මේ වෙලාවේ ලෝකෙ මේ ඇතිවීගෙන යන යුදමය වාතාවරණයත් එක්ක අපේ සුළු පරිමාණ මැණික් ක්ෂේත්‍රයේ සිටින හිතවතුන් මේ වෙලාවේ කල්පනා කරන දෙයක් තමයි මේ යුදමය වාතාවරණය මේ විදිහට ඉදිරියට ගියොත් ලංකාවේ මැණික් ව්‍යාපාර ක්ෂේත්‍රයට මොකක් වෙයිද? මැණික් මිලට මොකක් වෙයිද කියන එක. ඉතින් අනිවාර්යයෙන්ම අපේ ව්‍යාපාර කටයුතු ඉදිරියට සැලසුම් කරගන්න නම් මේ පිළිබඳව අපි අනිවාර්යයෙන්ම දැනුවත් වෙලා ඉන්න ඕනි. ඉතින් අපි කිසිසේත්ම ප්‍රාර්ථනා කරන්නේ නැහැ මේ යුදමය වාතාවරණය මීට වඩා වැඩි වෙන්න කියලා. අපි නිතරම ප්‍රාර්ථනා කරන්නේ මේක නැවතිලා ලෝකෙට සාමය උදා වෙන්න කියලා. කොහොම නමුත් අපි අනිවාර්යයෙන්ම බලමු මේ තියෙන තත්ත්වයක් එක්ක මැණික් මිලට මොකක් වෙයිද කියලා. මුලින්ම කියන්න ඕනි මේ වීඩියෝ එක හදන්න මම මේ තොරතුරු සොයාගත්තේ අන්තර්ජාලයේ තියෙන තොරතුරු එකතු කරලා ඒවා විශ්ලේෂණය කරලා. ඉතින් අපි මෙතන ඉඳන් බලමු මැණික් මිලට මොකද වෙන්නේ කියලා. මේ මාතෘකාව ගැන කතා කරද්දී වාසි පැත්ත සහ අවාසි පැත්ත කියලා දෙකක් තියෙනවා. අපි ඒ නිසා මුලින්ම වාසි පැත්ත ගැන කතා කරමු. ඒ වගේ ආර්ථිකයට බලපාන දෙයක් ලෝකෙට වුණාම අනිවාර්යයෙන්ම ආයෝජකයන් ව්‍යාපාරිකින් විශේෂයෙන්ම මේ ප්‍රශ්නය සිදුවෙන කලාපේ ඉන්න අය කරන දෙයක් තමයි තමන් ගාව ඉතුරු කරලා තියෙන මුදල් වල ආරක්ෂාව වැඩි කරගන්න. මොකද විශේෂයෙන්ම යුද්ධයක් තියෙනකොට ඒ කලාපේ තියෙන මුදල් වල අගය අනිවාර්යයෙන්ම අඩු වෙනවා. ඩොලර් එකත් එක්ක තියෙන ગેප් එක වැඩි වෙනවා. ඉතින් ඒගොල්ලන් ගාව කොච්චර සල්ලි තිබුණත් ඉස්සරහදී ඒ සල්ලි වලින් වැඩක් නැහැ. මොකද ඔබට මතක නම් ලිබියාවේ අන්තිමේදී ලිබියාවේ තිබුණ මුදල් ඒකකේ ඒගොල්ලන් කොච්චර හොඳින් තියන් හිටියත් අවසානයේදී ලිබියාවේ තියෙන සල්ලි පාරේ විසි කරලා දාන තැනටපත් වුණා. ඒකට හේතුව ඒ යුද්ධයත් එක්ක ඒගොල්ලන්ගේ සල්ලි වල තිබිච්ච වටිනාකමක් නැත්තරම නැති වෙලා ගියා. ඉතින් ඔබ හිතන්නකො මේ රටේ දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි එහෙම නැත්නම් ව්‍යාපාර වලින් මිනිස්සු ගොඩනගාගත්තු සල්ලි වල අගයක් නැති වෙලා ගියා. මේ සල්ලි කොළවල අගයක් නැති වෙලා ගියාම ඒකෙන් මිනිස්සුන්ට වෙන්නේ පුදුමාකාර පාඩුවක්. ඉතින් මේ ලෝකේ කලින් වෙච්ච මේ ප්‍රශ්නත් එක්ක ව්‍යාපාරිකින් ආයෝජකකින් අනිවාර්යයෙන්ම කරන දේ තමයි ඒගොල්ලන් ගාව තියෙන සල්ලි රන් රිදී මැණික් වගේ දේවල් වල ආයෝජනය කරන එක. මොකද මේක ඉස්සර නම් උනේ ගොඩක් වෙලාවට මේක රත්රන් බිස්කට් මත තමයි ගොඩක් වෙලාවට ඒගොල්ලන් ආයෝජනය කරේ. නමුත් දැන් ඉන්න ව්‍යාපාරිකයින් ආයෝජකයින් දන්නවා කාලයත් එක්ක ඒගොල්ලන් දන්න දෙයක් තමයි මේ රත්රන් වගේම මැණික් වල මිලත් එන්න වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ. ඒ වගේම තමයි මැණික් වලට ස්ථාවර මිලක් නැහැ. ඒක මිලදී ගන්න කෙනාගේ කැමැත්ත අනුව අඩු වැඩි වෙන එක වෙනවා. ඉතින් ඒ නිසා දැන් ඉන්න ව්‍යාපාරිකින් ආයෝජකයින් අනිවාර්යයෙන්ම ගෝල්ඩ් එක අනිවාර්යෙන් ජෙම් ඉන්වෙස්ට් කරනවා. මොකද ඒක ලාභදායී ක්‍රමයක් ඒගොල්ලන්ට. මොකද ඒගොල්ලන් ලොකු ජුවලරීස් ලොකු ජෙම් එක එහෙම නැත්නම් පිරිසිදු ජෙම් එක ප්‍රමාණයෙන් කුඩා වුණත් පිරිසිදු මැණික් එක ඒගොල්ලන්ගේ සල්ලි ආයෝජනය කරනවා. ඉතින් එහෙමයි කියලා අපි මේ වෙලාවේ හම්බෙන හැම ගලක් මතම අපේ සල්ලිත් ආයෝජනය කරන එක වැරදි. මොකද මේ වගේ තත්වයකදී ගොඩක් වෙලාවට මාකට් එක වැඩි වෙන්නේ නැචරල් ජෙම්ස් වලට එකක් පිරිසිදු ජෙම්ස් වලට. ඒ කියන්නේ ස්වභාවික පිරිසිදු ගල් වලට තමයි මේ වෙලාවේ ගොඩක් වෙලාවට මාකට් එක වැඩි වෙන්නේ. මොකද කවුරුවත් ආයෝජනය කරන්නේ නැහැනේ ක්වොලිටි එකෙන් අඩු ගල් වල. ඉතින් ඒ නිසා මේ වෙලාවේ ගොඩක් වෙලාවට ආයෝජකයන්ගේ ඇස යොමු වෙන්නේ පිරිසිදු ක්වොලිටි එකෙන් වැඩි හොඳ ජෙම්ස් වලට. මේක වර්ගයක් අපිට මේකයි කියලා කියන්න බෑ. ස්පෙෂලි අපි විශේෂයෙන් සපයා වලට අනිවාර්යයෙන්ම මුල් තැනක් ඒවි. මොකද මාකට් එක වැඩි නිසා ලෝකෙ හැමතැනම. ඉතින් ඒ වගේම තමයි අනිත් ජෙම් වලත් පිරිසිදු ගල් වලට මේ වෙලාවේ මාකට් එකක් හැදෙනවා. මොකද මේ ඉන්වෙස්ට්මන්ට් මත. හැබැයි මේකේ අනිත් පැත්ත තමයි මේ වෙලාවේ මීඩියම් ක්වොලිටි ජෙම් වලට මාකට් එකක් එන්නේ නැහැ. මොකද මේ වෙලාවේ අර මම කිව්ව විදියට අර ඉන්වෙස්ට් කරන අය ඒගොල්ලන්ගේ සල්ලි ටික පරිස්සම් කරගන්න නැත්නම් ඒගොල්ලන්ගේ සල්ලි ටිකේ වටිනාකම වැඩි කරගන්න ඒගොල්ලන් ඉන්වෙස්ට් කරන්නේ හොඳ ඒ කියන්නේ හොඳ ක්වොලිටි එකේ ජෙම් වල විතරයි. මොකද අර මීඩියම් ක්වොලිටි ගල් වල ඒගොල්ලන් සල්ලි ඉන්වෙස්ට් කරන එකක් නැහැ. මොකද ඒගොල්ලන් බලන්නේ ඒගොල්ලන්ගේ සල්ලි ටික ආරක්ෂා කරගන්න නැත්නම් ඒගොල්ලන්ගේ සල්ලි වල වටිනාකම පරිස්සම වැඩි කරගන්න. ඉතින් ඒ නිසා මේ වෙලාවේ මාකට් එකක් වැඩි වෙන්නේ ඉතාමත් හොඳ ගල් වලට විතරයි. අනිත් දේ තමයි මේ වගේ තත්ත්වයකදී ඩොලර් රේට් එක ඉහළ යෑමක් සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම. ඒ වගේම සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වුණාම ලංකාවෙන් එළියට ගලක් විකුණද්දී
එතකොට නැවතත් අපේ පැත්තට ලැබෙන මුදල් ප්‍රමාණය ප්‍රමාණාත්මක වෙනසක් වෙනවා. මොකද වැඩිපුර ගාණක් අපේ පැත්තට ලැබෙනවා ඩොලර් රේට් එක වැඩිවීමත් එක්ක. ඉතින් ඒක ඩොලර් එක වැඩි වෙන එක මම දකින්නේ නැහැ හැම ක්ෂේත්‍රයකටම හොඳයි කියන එක. නමුත් අපි මෙතනදී දැනට කතා කරන්නේ ලංකාවේ මැණික් ක්ෂේත්‍රය ගැන නිසා ඉතින් ලංකාවෙන් එළියට ගලක් විකුණද්දී නැවත අපිට ඒ පැත්තෙන් ලැබෙන මුදල් ලංකාවේ රුපියල් වලට මාරු වෙනකොට අපිට ලැබෙන ප්‍රමාණය වැඩිවීමක් වෙනවා. අපි දැන් බලමු මේ තත්ත්වයේ තියෙන අවාසි පැති ටික ගැන. මේකේ තියෙන අවාසි පැතිවල ප්‍රධානම එක තමයි ගොඩක් වෙලාවට මේ වගේ වෙලාවට මේ කලාපයේ රටවල ඉන්න මිනිස්සු ජුවලරි වගේ දේවල් ඒ වගේම මැණික් වගේ දේවල් මිලදී ගන්න එක නතර කරනවා. මොකද මේ මිනිස්සුන්ගේ ප්‍රධානත්වයේ අවශ්‍යතාවයක් නෙමෙයි මැණික් සහ රන් ආභරණ කියන එක මේ වෙලාවේ. නමුත් අර ඉන්වෙස්ට් කරන අය ඒවයි මත ඉන්වෙස්ට් කරලා ඒගොල්ලන්ගේ සල්ලි වල පරිස්සම් වැඩි කරගත්තට සාමාන්‍ය මිනිස්සු මේ වෙලාවේ මැණික් ගන්න යන්නේ නැහැ. ජුවලරිස් ගන්න යන්නේ නැහැ. ඉතින් ඒක ප්‍රධානම අවාසියක් වෙනවා මේ මැණික් ක්ෂේත්‍රයට. අනිත් දේ තමයි මේ වෙලාවේ මේ යුද්ධය ඇති වෙලා තියෙන්නේ මැද පෙරදිග රටවල් සම්බන්ධ වෙලා. ඉතින් අපේ ලංකාවේ තියෙන මැණික් වලට වැඩිම ඉල්ලුම තිබිච්ච අය තමයි මේ මැද පෙරදිග රටවල්. ඉතින් ඒ නිසා ඒකත් ප්‍රධාන සාධකයක් වෙනවා අපේ මැණික් වලට තියෙන ඉල්ලුම මේ වෙලාවේ ස්ලෝ වෙන්නේ. ඊළඟ කාරණාව තමයි මේ වගේ වෙලාවල් වල අර බල්ක් ගන්න. ඒ කියන්නේ ලොකු තොග ගන්න ව්‍යාපාරිකින් ඒගොල්ලන්ගේ සල්ලි මේ වෙලාවේ ජෙම් මාකට් එකට දාන්නේ නැහැ. මොකද රටවල් වල ඉන්න අය කරන්නේ ඒගොල්ලන්ගේ සල්ලි පරිස්සම් කරගන්න ක්‍රම හොයනවා ඇරෙන්න. ගොඩක් වෙලාවට මේ මැණික් මිලදී ගැනීම විකිණීම කටයුතු මේ වෙලාවේ ඒගොල්ලන් ටිකක් ස්ලෝ කරනවා. මොකද සාමාන්‍ය පාරිභෝගිකයන්ට මේ වෙලාවේ මැණික් වගේ දේවල් විකුණන්න අපහසු නිසා. ඒ වගේම තමයි මේ වෙලාවේ ට්‍රාන්ස්පෝර්ට් එහෙම නැත්නම් ප්‍රවාහනය කරන්න යන කොස්ට් එක වැඩි වෙනවා මේ වගේ තත්ත්වයකදී. ඒ වගේම තමයි සේෆ්ටි එකත් පොඩ්ඩක් අඩු වෙලා යනවා. ඒ නිසා රක්ෂණ ගාස්තුත් වැඩි වෙනවා. ඉතින් ඒකත් බිස්නස් එක අඩු වෙන්න අනිවාර්යෙන්ම බලපානවා. ඒ වගේම තමයි මේ වෙලාවේ shipping delay එක, ඒ කියන්නේ ප්‍රවාහනය කරන්න ගියාම එන ප්‍රමාදය වැඩි. ඉතින් ඒකත් මේ ව්‍යාපාරයට තදින්ම බලපාන්න පුළුවන්. මේ තත්ත්වයේ දිගින් දිගටම තිබුණොත් විශේෂයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩිවීමක් වුණොත්, ඉන්ධන මිල වැඩිවීමක් වුණොත් ලංකාවේ පතල්කරුවන් මැණික් සඳහා බලාපොරොත්තු වෙන මිලත් මීට වඩා වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔබේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඔබට මැණික් සංචිතයක් තියාගන්න පුළුවන් නම් ඒකත් ඔබේ ව්‍යාපාරයට වැදගත් වේවි. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මීට අමතරව ඔයාලගේ අදහසක් තියෙනවා නම් පහළ comment section එකේ comment කරන්න. ඔබට සුබ දවසක් වේවා.